ලෝකයේ ඉන්න දරුණුම අපරාධකාරයන්ව රඳවලා තියෙන සිරකරුවෙකුට පැනලා යන්න හිතන්නවත් බැරි ලෝකයේ ආරක්ෂිතම සුපිරි බන්ධනාගාර කිහිපයක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේ ලිස්ට් එකේ පළමු තැන තියෙන්නේ ඇමරිකාවේ කොලරාඩෝහි පිහිටි ADX ෆ්ලෝරන්ස් බන්ධනාගාරය. මේක හඳුන්වන්නේ සිරකඳවුරු වල සිරකඳවුර නැත්තම් පිරිසිදු කළ අපාය කියලා. මේ බන්ධනාගාරයේ ඉන්නේ ලෝකේ ප්‍රසිද්ධ ත්‍රස්තවාදීන් අතිදරුණු මිනිමරුවන් වගේම ඔත්තුකරුවන්. මේ බන්ධනාගාරයේ විශේෂත්වය තමයි සිරකුටිය ඇතුලේ තියෙන ඇඳ මේසය හා පුටුව පවා හදලා තියෙන්නේ වෙන වෙනම ගලවන්න බැරි වෙන්න කොන්ක්‍රීට් වලින්මයි. මේකේ ඉන්න සිරකරුවන්ට දවසකට එක පැයක් විතරක් කාමරයෙන් එළියට එන්න ලැබෙනවා. ඒත් ඒ එන්නේ තනියම ව්‍යායාම කරන්න හදපු අහස විතරක් පේන තවත් කොන්ක්‍රීට් කූඩුවකට. මෙතනින් පැනලා යන්න නෙවෙයි Taman ඉන්නේ බන්ධනාගාරයේ කොයි හරියද කියලාවත් සිරකරුවෙකුට හිතා ගන්න බෑ. මොකද මේ කුටියේ ජනෙල් හදලා තියෙන්නේ කෙලින්ම අහස පේන විදිහට. ඉතින් මේ බන්ධනාගාරය හදපු දවසේ ඉඳන් මේ වෙනකම් කිසිම සිරකරුවෙක් මේකෙන් පැනලා ගිහින් නැහැ. ඊළඟ එක තමයි රුසියාවේ බ්ලැක් ඩොල්ෆින් බන්ධනාගාරය. මේකේ රඳවලා ඉන්නේ රුසියාවේ ඉන්න දරුණුම මිනිමරුවන්ව. මේ සිරකරුවන් තමන්ගේ සිරකුටියෙන් එළියට ගන්න හැම වෙලාවකම ඔවුන්ගේ ඇස් සම්පූර්ණ කළු රෙද්දකින් වහලා ශරීරය ඉදිරියට නමලා අත් පිටිපස්සට කරලා මාංචු දානවා. එහෙම කරන්නේ මේ සිරකරුවන්ට බන්ධනාගාරයේ ඇතුළත පිහිටීම ඔලුවට දාගන්න බැරි වෙන්න. මේ මුරකුටිවල ඉන්න ආරක්ෂකයන්ට අණ දීලා තියෙන්නේ කවුරු හරි සිරකරුවෙක් පැනලා යන්න හැදුවොත් කෙලින්ම වෙඩි තියලා මරලා දාන්න කියලා. තවත් එකක් තමයි මධ්‍යම ඇමරිකානු රටක් වුණ එල් සල්වදෝරේ මේ ළඟකදී හදපු සීකොට් කියන දැවැන්ත සුපිරි බන්ධනාගාරය. මේකේ දරුණුම මාෆියා කල්ලි සමාජිකයින් 40000ක් රඳවලා ඉන්නවා. මේ සිරකරුවන්ට ඇඳන් නැහැ. ඔවුන් නිදාගන්නේ තට්ටු 4කට හදපු යකඩ තහඩු උඩ. මුළු බන්ධනාගාරය වටේටම සන්නද්ධ හමුදාව හා ඉලෙක්ට්‍රොනික වැටවල් යොදලා තියෙන නිසා මේකෙන් පනින එක නම් හීනයක්. නීතිය හා ආරක්ෂාව කියන්නේ මොකක්ද කියලා ලෝකෙටම පෙන්වන්න හදපු මේ වගේ බන්ධනාගාර පද්ධතියක් ගැන ඔබ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.